මේක තමයි මහත්තයෝ ගේ. කොහොමද සුපිරි බඩුනේ? ගානේ හැටියට නම් වටිනවා. අයි මොකද මේ කීප දෙනෙක් කිල්ලෝ මහත්තයෝ මම මහත්තයා යාළුවට පොරොන්දුවක් දුන්නානේ. ඒ පොරොන්දු කරගන්න නැහැ මම. දැන් ඊට පස්සේ දැන් මහත්තයාට මොකද වටිනවද ගේ? හිතට ඇල්ලුවද? විතර ඇල්ල විතර. එහෙනම් ඉතින් එච්චරයි. මහත්තයාට දැන් තියෙන්නේ මෙන්න යතුරු අද ඉඳන් ගේ අදින් කියන්නේ තියෙන්නේ. හැබැයි මහත්තයෝ මේකේ මේ ඔය පූසෝ බුදුහෙන් බලන හිටපන් කවුරු නැතිලා සද්ද බද්ද ගණන් ගන්න එපා. හරි. ප්‍රශ්නයක් වුණා මම මේ අහල පහල ඉන්නවනේ. මට කතා කරන්න. ඕකුන්ට මම බය නැහැ. එහෙනම් එච්චරයි. හරින මේ. ඔව් හරි. කොහොම ස්තුතියි. හරි හරි. හෙලෝ. උගන් දැන හම්බුණා. දැන නම් සුපිරියා. ගාන්ට නියමෙට සෙට් වෙනවා. ලොකු උදව්වක් හොඳ උඹ කරේ. හරි හරි. මේ මං එන තියන්නම් බා මේ වොෂ් එකක් දාගන්නත් ඕන. බුසර්නේ.
එතකොට කෝබන් ඔයගේ දුන්න එක උඹ උට කිව්වේ නැද්ද? මම ඌ ඉන්නෝ කියපු තැනට ගියා බං. ඌ එතන හිටියේ නෑ. මං හිතන්නේ ඌ ගේමට පට්ටල් කරලා ඌ රට යන්නේ නැති බං. මං හිතන විදියට ඌ දන්නවා බං මේක දින මොකක් කර සීනයක් තියනවා කියලා. හරි බං. බෝකට අවුල් ගන්න එපා. මම දන්න සුපිරි දේවාලයක් තියෙනවා. උඹ ඒකට ගියොත් සුපිරියටම වැඩේ කොට දාගන්න පුළුවන්. මොකද බං? සුපි දෙයක් බං එහෙම කරගන්න පුළුවන් නම් මාත් අලුතෙන්ම ගත්ත ගෙදරනේ. සාන්ත ඊළඟ එකාට එන්න ගියා අපි. ඊළඟ එන්න. මොකද්ද කාරණාව? කපු අංකල්. අංකල් උඹලා සීයා. ස්වාමි කියාපිය. ස්වාමි අංකල්. හදන්න බෑ. කෙටියෙන් සරලව කාරණේ කියපන්. මගේ TikTok account එකේ වීඩියෝ රීච් වෙන්නේ නැහනේ. ඔයාගේ account එකේ නම් වීඩියෝ ගොඩක් රීච් වෙලා තිනවා. මොකක් හරි විසඳුමක් මටත් හොයලා දෙන්නකෝ ස්වාමි අංකල්. එච්චරයිද? අනේ ස්වාමි අංකල්, ඒක විතරමයි ඕනේ. මේ දෙහි ගෙඩිය දෙකට කපලා මේකේ පැංගිරි ටික වෙනකම් බෙප්පි ගාගන්න. පුතේ මේක ගාපු තැන එන කොහෙවත් කෑවෙන්න සලස්සන්න එපා. එහෙම වුණොත් මේක බලපිටිනවා. දැන් මේක ආරම් එල්ලුවට හපන්න පුළුවන්ද? සාන්ත කවුතරුර තුල්ල එන්න දුන්නේ. මට වැයට තමයි නගින්නේ. දාපන් අරුව පොලිමේ අන්තිමට. ලබ්බ ගහල වගේ ඉන්න දුව පලයන්. හෙලෝ. ඕ මං යන ගමන් ඉන්න ඔතනින් දෙන්නේ. එන්නේ උඹ නැතුව කොහොමද මං තනියම යන්නේ? අඩෝ. හරි මචං. ඔව් උඹ කියන හින්දා තමයි යන්නේ. හරි මං කොහොම හරි වැඩේ කරන්න ඕන මට එච්චරයි. එහෙනම් මම තියන්න. ඔව් එමේ යන ගමන් ඉන්නේ. හරි බයල් මං තියන්න. කිසිම මල්ලි මේ දේවාලේ අර ගෙදර පාර තියෙන මෙහෙද? ඔව් අනාරේ තමයි. මේ මාත් දැන් ගිහිල්ලා එන ගම. ඇත්තටම මේ හොඳයිද මල්ලි යාගේ වැඩ? ඔව් AI වලින් බලගන්නු ලේටස්ට්ම අප්ඩේට් එක දාලා තියෙන්නේ. කවුද? කපුවා. මොකක්? කපුවා යූස් කරන්නේ 16 Pro Max එකක්ද? ඒක නම් හරියටම දන්නේ නැහැ. බට් ස්වාමි අංකල්ට සුපිරි. හරි මල්ලි thank you. මම යන්නම්. පිස්සු හැමදාම. ශාන්ත අද දවසට තාම ඉවර නැද්ද? මට මහන්සියකෝ. ඊළඟට එන්න කියපන්. ඊළඟට ඔන්න ඈන්දි ගනි කොල්ලෝ. ඔහෙන් ඈන්දි ගනි. කොහොම ඈන්දි ගනි කොල්ලෝ. මේ මන්ද අප්පා. මේ මොන සමයන්ද කියලා. අනේ බුදු කපු මහත්තයෝ මෙන්න මේ එකක් සමයන් ටික නවත්තලා දෙන්නකෝ.
උදේ රෑ වෙනකන් අන්නර ෆෝන් කබලකට විලිටගෙන කියනවා මම දිහිමරව මට නම් මෙලෝදියක් පේන්නේ නැහැ. ඊටපස්සේ පිහි දානවා, අරයට පිහි දානවා, මෙහාට පිහි දානවා, හිනෑනවා. මොන සමයමත් දානවට ගෙදර වැඩක් කරගෙන හිටියන්නේ නැහැ මුගේ සද්දේ ඇහිලා. මොන මගුලක් හරි කරලා දෙන්නකො මෙන්න මේක නවත්තලා අප්පා. කෑවද බං? ඕකට එක දෙයක් තියෙනවා. පහ වෙන්න දෙයක් නැහැ. ශාන්ත ඔය මන්ත්‍ර පෙට්ටියයි කේබල් එකයි ගනි. මේක ගහගනින් කටේ. වැඩේ කම්ප්ලීට්. නො කෙබල් එක දීපා. ෆුල් ෆෝමැට් එකක් ගැහුවා. ආයි වචනයක්වත් කතා කරන්න ගන්නෑ. ඔන්න ලොකු උන්ද ඔයාගේ වැඩේ මං කරා. දැන් ඉවරයි මහත්තයෝ. ඉවරයි. ආයි දැන් වචනයක් හොඳයි වගේ ළමයා නිහඬව සද්දයක් නැතුව ඉන්නවා වගේ නේද? ඔව්. බුදු බවයිත් එකක් මහත්තයෝ. මෙයා යන්න පුළුවන්. තේ කතාර මම අම්මා. ඒ මොකද උනේ? මොකක් අපහතනේ? ආයි මේක බුළු උනාද? වචනයක්වත් කතා කරන්න. දෙයි හාමුදුරන්ට ඔප්පු වෙච්චයි මම මොකද මේ කරපු අපරාධේ මම රත්තරන් බෙදුවා. මොනම මට මතින් වරෙන් කොල්ල මම මොන සක්වල හරි ගිහිල්ලා හරි මොකද මේ මෙහෙම අපරාධ කරන්නේ බා මිනිසුන්ට මහත්තයෝ. බුදු අපෝ. එපා වෙනවා සාන්ත. සාන්ත මේක නම් ක්‍රිමිනල් කේස් එකක්. කියමුකෝ බලන්න කාරණාව. මේකයි කට්ටරි මහත්තයෝ උනේ. මම අලුතෙන් කුළුමිල්ලලා මේ ගම් පළාතේ ගෙදරකට ආවා. ඒ ගෙදර අමුතු දේවල් සිද්ධ වෙනවා. මම කලින් නම් ඒ වැඩි ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ දූරේදී හෙල්ලෙන්න ගන්නවා. ලයිට් එක පැද්දෙනවා, ලයිට් නිවෙනවා, අමුතු සද්ද එනවා. මට හිතුණා මේක හරි කරගන්න පුළුවන් නම් ලොකු උදව්වක්. කොහොම හරි කරගන්න පුළුවන් නම් ලොකුම උදව්වක්. මහත්තයා කියන තරම් මේ වැඩේ ලේසි නෑ. මෙන්න මන්දිනියක් දාගෙන කරන්න ඕන ලොකු වැඩක් ඕක. මම මහත්තයාට අර දවස් වෙනකන් සූර්යයන්ම තුරලා දෙන්න. මේ සූර්ය දාගෙන මින්න මොනම දේ වුණත් ඒක ගලවන්න නම් හිතන්න එපා. ඒක ගැලෙව්වොත් ජීවිත හානියකුත් වෙලා තමයි මේක නතර වෙන්නේ. දැන් මේක අරන් යන්න. The next day. අදත් ඔයගොල්ලෝ දෙම මාත් එක්ක එකතු වුණා හිට් එකේ දේවල් වැඩ ටික කරගන්න. තාම නම් කවුරුත් නැහැ ඇවිල්ලා. ඔව් අපි FB එක පැත්තට ගිහිල්ලා මේ අපි කමෙන්ට් එක කියමු. තව දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට මතක් කරන්න. අපේ දේවාලය ආසන හැම වෙන් කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට අපේ channel එකේ bio එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා අපේ ලස්සනම එක book කරගන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එකට ගියොත් අපේ ඒවා ගැන තව දැනගන්න පුළුවන් විස්තර. web එකක් තියෙනවා ඒවත් දාලා තියෙන විස්තර ඒවත් බලන්න YouTube එකේ. ඔය දැන් අපේ FB පැත්තට ගිහිල්ලා අපි comment එක කියලා බලමු.
නිපුණ්නෙත්සර කෑවද තාමනක් කෑනෑ උදේ පටන් ගත්තක මම දේවාල්ඩන එක තමයි කරන්නේ නුවන් නිල් පොලි නෑ තාමනෑ කොහෙත් තියෙන්නේ දේවාලේ නිරාන් සංජය නාරාහෙන් පිටවත්ත තියෙන්නේ මේ ඔව් දකුණත පැත්තර හැල්ලා පල්ලෙහා පාරේද තමයි හම්බෙන්නේ කියද මුල්ම ඇඩ්ඩාන්සක රුපියල් ලක්ෂි දන්තම පටන් ගන්න ඊට පස්සේ ඔගුලන්ගේ වැඩේ අනුව එක වැඩියෙනවා කැමති ගානක් කරගන්න පුළුවන් මන්තාව ටිකක් කියලා ලයිවගන්නවා සෝමි අංකල් සාන්ද නිදුද මේ එකේ කාඩ තුල්ලෙන්න දෙන්නේ ගොඩ මංකින්න මතක දාංකල් ඔක්කොරම කලින් ඔය අංකල් කියන එක නතර කරපන් නික මටේ මුවේ මේකට එන්නේ නිකව මතක තියාගන්න මට වෙන වැඩ නැහැ කියලා හිතුවද ෆෑන්ස්ලා මං ඉන්නකම් කොච්චරලා බලන් හිටියද කියලා තමුස දන්නවද ආන්න බොරු කියනවා මතක නැද්ද මම එක දවසක් ආවේ TikTok channel එක රිට් කරගන්න කියලා එයි මතක නැද්ද ඔයා මට දෙහි ගෙඩියා ආගන්න කියලා දුන්නේ මතක තියාගන්න බැරි නෝටි කොල්ලා මොකටි කොල්ල මල 100 සාන්ද ඉල්ල ගහපන් එළිය 18 ප්‍රශ්නෙත් නැති ඉච්චු බිච්චු ඇට්ට යන්න මේක තුල එන්නටයි කියලා ලයිව් එක යන්න නැහැ මෙච්චර ලැබලන්නේ මතුල ගාන දුර පොල් කරගෙන කාල්ද කන්නියා අර මතක ගන්න බා ඉන්න මං ඔයාගේ වැඩ හරි කියලා හොඳ වෙලාවට එක්කුවේ නැත්තම් මම මුහුද කොට ගන්නලා ගු හිරලා මැරෙන්න ගානතොට මාන්තරේ කියපන් මම දැන් කොහොමද හරි ගියේ කියලා කපු අංකල් කියපු විදිහටම මං දෙහි ගෙඩිය පැංගිරි ටික කියපු තැන ගාගත්තා කපු අංකල් කිව්වනේ ගාපු තැන කොහෙවත් ගාගන්න එපායි කියලා මං වෙනදව ගේන ලයිව් එකක් ගියා හැබැයි ලැජ්ජාවෙන් ගියේ ඒකට ආපු රිට් ටික දැකලා මගේ ලැජ්ජාව කොහෙන් ගියාද දන්නේ ලැජ්ජාවෙන් ගියේ කලිසම නැතුව යද්දි ඉතින් ලැජ්ජයිනේ කලිසම නැතු කවුද උඹට කලිසම නැතුව යන්න කිව්වේ කලිසමක් ඇන්දම් පැංගිරි ටික ගෑවෙනවනේ මං ස්වාමි අංකල්වත් අමතක කරේ නෑ දැන් ස්වාමි අංකල්ගේ channel එකට වැඩිය මගේ channel එකේ followers වැඩි ඒ නිසා ස්වාමි අංකල් මට කරන්න කියපු දේවල් ස්වාමි අංකල්ගේ දේවාලේ තියෙන තැන ඔක්කොම ටික දාලා ස්වාමි අංකල්වත් මෙන්ෂන් කළා දැයි නේද මෝහිනීගේ අප්පට බල්ල බැනුනේ මොකක්ද යකෝ කරේ ඒ ස්වාමි අංකල් දුකින් මගේ දැන් ස්වාමි අංකල්ට ඉස්සෙල්ලටත් වැඩිය වැඩේ ඒ කොහොමද මගේ යාළුවත් අහනවා ස්වාමි අංකල් ගැන හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ යාළුවන්ට වැඩිය යාළුවන්ගේ තාත්තලානේ අහන්නේ जय मां